නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන චන්දිමා දේව පුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති අථකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායං ඉමං ගාතං අභාසී නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආරබ්බ රාහුං අසුරින්දං ගාතාය අජ්ජබාසී තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චණ්ඩං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති අතකෝ රාහු අසුරින්දෝ චන්දිමං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතං කෝ රාහුං අසුරින්දං විපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ජබාසී කින්නු සන්තරමානෝව රාහු චණ්ඩං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු භීතෝව තිට්ඨසීති සත්තදාමේ ඵලේ මුද්ධා ජීවං තෝන සුඛං ලබේ බුද්ධ ගාථා බිගීතෝමි නොචේ මුංචේය චන්දිමන්ති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. පින්වත, හඳ රාහු ගිලගත්ත වෙලාවේ චන්ද දිවියා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්ත වෙලාවේ මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්නට පටන් ගත්තා. ඒ මෙනෙහි කරපු වෙලාවේ මට මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටයි මේ තුන් ලොව ඒකාලෝකමත් කර ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා, උන්වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා කියලා චන්ද දේවපුත්‍රයා මෙනෙහි කරන වෙලාවේ රාහු අසුරේන්ද්‍රයා විසින් මේ චන්ද දිව්‍ය පුත්‍රයාව නිදහස් කරපු බවයි මේකෙන් අදහස් කරන්නේ. එහෙමනම් අපි දන්නවා අපි ඕනම කෙනෙකුට හිතට ජීවිතයට බයක් විපතක් ගැහැටක් ඇති වුණු වෙලාවක විශේෂයෙන් අපි තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරනකොට එයින් අපිට පුදුමාකාර ආශිර්වාදයක් ලැබෙනවා. නිසා ඔබට මේ පිරිතේ අනන්ත ආනුභව බලයෙන් යහපතක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා.